Sri Lanka. Yeah. Oh, very good people. Yeah. Oh, I like. Sri you- Lanka is a good people. උන් කිසි දෙයක් දන්නේ නැහැ. උන් ඇවිල්ලා මේ අරතර මේ ගාසා කොහෙදවත්, පලස්තීනයේ කොහෙවත්, ඊශ්‍රායලයේ කොහෙවත්, ඉරානයේ කොහෙවත් ඔය මොකුත් දන්නේ නැහැ. හැබැයි YouTube වලිනුයි ප්‍රධාන channel තුන මම දැක්ක හිරු එකේ ඊයේ දාලා තියෙනවා මේ චීනේ ගහපු එකක් මෙහෙ මොසාඩ් එකට ගහවිලා. අමු බොරු. 360 with Umesh. ආයුබෝවන් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. අදත් ඉතින් එළියට බැස්සා මේ දවස්වල තියෙන ඉරාන ඊශ්‍රායල යුද්ධ ගැටුමත් එක්ක මුළු ලෝකෙම ඒ ගැන අවධානය යොමු කරලා ඉන්න වෙලාවේ ඉරාන ඊශ්‍රායල යුද්ධ ගැටුම අතරේ අපේ හිත මිත්‍රයින් ගොඩක් කලබල වෙලා තියෙනවා ඊශ්‍රායලයේ ඉන්න අපි ගැන. ඉතින් අපේ නෑදෑයෝ, අපේ යාළුවෝ, ඒ වගේම සමාජ මාධ්‍යින් හිතවත්තු යාළුවෝ හැමතිස්සෙම මෙසේජ් කරලා කෝල් කරලා අහන හොඳින් ඉන්නවද, කරදරයක් නැද්ද, කලබලයක් නැද්ද කියලා. ඉතින් මේක වැඩි හරියක් මේ වගේ උද්ගත වෙන ප්‍රධාන හේතුව තමයි මේ මාධ්‍ය මේ යුද්ධය ගැන පතුරවන තොරතුරු. ගොඩක් වෙලාවට අපි ඊශ්‍රායලයේ ඉන්න නිසා දන්නවා මේ ගොඩක් තොරතුරු අතිශෝක්තියෙන් තමයි පතුරවන්නේ. එතකොට ඉතින් ඊශ්‍රායලයේ ඉන්න අපි වගේ නෙමෙයි පිටතින් ඉන්න හැමෝම මේ තොරතුරු ලබා ගන්න සමාජ මාධ්‍යයෙන්, ජාත්‍යන්තර මාධ්‍ය වලින්, ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධාන මාධ්‍ය වලින්. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ කලබල වෙනවා මේ පෙන්වන ඒවත් කියන දේවලුත් එක්ක. ඊශ්‍රායලයේ ගිනි ගන්නවා වගේ තමයි මාධ්‍ය වලින් පෙන්වන්නේ සමාජ මාධ්‍ය වලින්. මේ එකම ගිනි ජාලාවක් අද ඉතින් එළියට බැස්සේ මේ පෙන්වන්න මේක එහෙම මේ වාතාවරණයක් නෑ. සාමාන්‍ය යුද වාතාවරණයක් තියෙනවා. නමුත් මේ අතිශෝක්තියෙන් පෙන්වනවා තරම් නපුරු නරක වාතාවරණයක් ඊශ්‍රායලයේ තුල නෑ කියලා පෙන්වනවා. මොකද ගොඩාක් මේ රටේ තමන්ගේ දරුවෝ වැඩ කරනවා. ගොඩක් දෙමව්පියන්ගේ දරුවෝ වැඩ කරනවා. නැත්නම් තමන්ගේ බිරිඳ මේ රටේ වැඩ කරනවා. තමන්ගේ ස්වාමියා මේ රටේ. ඒ වගේ තමන්ගේ මිත්‍රයා, සහෝදරයා, සහෝදරිය. ඉතින් ඒගොල්ලෝ හැමෝම කලබල වෙලා තියෙනවා. ගොඩක් අය කතා කරලා කියනවා අපිට මේ මචං මේ සල්ලි වැඩක් නෑ, රස්සා වැඩක් නෑ, වරෙන් උඹලට ඕක ඉන්න බෑනේ. එහෙම කියලා. ඉතින් අපි ඉන්න නිසා දන්නවා මොකද්ද මේ දැන් මේ වෙලා තියෙන දේ, මොකද්ද මේ වාතාවරණය කියලා. ඉතින් ඔයාලව දැනුවත් කරන්නත් එක්ක තමයි අද මේ එළියට බැස්සේ. යමු අපි ගිහිල්ලා බලමු, තොරතුරු හොයමු. මේ වීඩියෝ එක බලන්න, දන්න අයටත් පෙන්වන්න. ඊශ්‍රායලයේ සම්පූර්ණ ඊශ්‍රායලයේ ගිනි ගන්නේ නෑ එහෙම. ඒ අතිශෝක්තියක් තියෙන්නේ. බොහොම සාමාන්‍ය විදිහට සාමාන්‍ය කටයුතු කරගෙන යනවා. 360 with Umesh. I'm from Sri Lanka. Sri Lanka. Yeah. Oh, very good people. Yeah. Oh, I like Sri Lanka. Sri you- Lanka is a good people. Yeah. Wow. Sorry? You want to drink? No thanks. No thanks. Okay, bye. Hey, welcome. Welcome, my friend. My best friend. Oh, Sri Lanka, I like Sri Lanka. Very nice. Okay, thank you. Bye. Oh, yeah. Good thing. Good day. යුද්ධ වාතාවරණය නිසා පෞගිය දවස්වල ටිකක් පාළු වෙලා තිබ්බ නගරේ අද ටිකක් ජනාකීර්ණ වෙලා තියෙනවා. මිනිස්සු තමන්ගේ රාජකාරී කටයුතු අවශ්‍යතා ඉටු කරගන්න ගොඩක් මිනිස්සු නගරයට ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙළඳසැල්, බොහෝ වෙළඳසැල් ඇරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය විදියට මෙහි කටයුතු සිද්ධ වෙනවා. මම කැමති කාරුණික ඉල්ලීමක් කරන්න අපේ සමාජ මාධ්‍යයේ ඉන්න අපේ මිතුරන්ගෙන්, ඒ කියන්නේ ප්‍රධාන මාධ්‍යවල ඉන්න මිතුරන්ගෙන් අතිශෝක්තියෙන් මේ දේවල් පෙන්වන්න එපා. මොකද ඊශ්‍රායලයේ ගිනි ගන්නවා වගේ තමයි මේ මාධ්‍ය බැලුවම පේන්නේ. ඉතින් අපේ හිතවතුන්, අපේ නෑදෑයන් ලංකාවේ ඉන්න ගොඩක් අය කලබල වෙලා තියෙනවා. තමන්ගේ මෙහි ඉන්න ඥාතියා ගැන, මෙහි ඉන්න සහෝදරයා ගැන. ඉතින් ඒ සියලු දෙනාගෙන් ඉල්ලන අතිශෝක්තියෙන් මේ දේවල් පෙන්වන්න යන්න එපා. ඉතින් හැමෝම කලබල වෙනවා. ඒක නිසා ඉතින් මේ වගේ සාමාන්‍ය තත්ත්වයක් තමයි මේ වෙද්දී ඊශ්‍රායලයේ තියෙන්නේ. ලංකාවේ ඉන්න මගේ අම්මලා තාත්තලාගෙන්, අයියලා අක්කලාගෙන්, ළඟේ මල්ලෙන් ඉල්ලන ඉතින් තමන්ගේ ඉන්න නෑදෑයා, ඥාතියා ගැන, ඊශ්‍රායලයේ ඉන්න කෙනා ගැන ලොකුවට කලබල වෙන්න එපා. මොකද ඊශ්‍රායලයේ ආරක්ෂාව අතින් හැම පැත්තෙම ඒ හැමදේම සූදානම් කරලා ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් 100% ශක්තිය යොදවලා තියෙන්නේ. අනිත් එක මේ රට අද ඊයේ මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දීපු රටක් නෙවෙයි. මේ රට බිහි වෙච්ච දවස් ඉඳලම මේ වගේ ප්‍රශ්න වලින් බැටගාපු මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දීපු රටක්. ඉතින් සියලු දේ පෙර සූදානමක් සහිතව තමයි සිද්ධ වෙන්නේ. සියලු වැඩ කරන්නේ මෙහි ඉන්න ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන. ඉතින් හැමෝටම කියනවා බය වෙන්න එපා, කලබල වෙන්න එපා. අපේ ශ්‍රී ලාංකිකයෝ හැමදෙනාම මෙහි කරදරයක් නැතුව හොඳින් ඉන්නවා. Hello Sri Lanka. මේ වෙද්දි මම ඉන්නේ ඊශ්‍රායලයේ නතානියා නගරයේ තියෙන ලංකාවේ කඩේ. ඒ කියන්නේ ලංකාවේ බඩු තියෙන කුණ්කලස කඩේ මේක නතානියා නගරයේ තියෙන අපේ ලංකාවේ
අයියා කෙනෙක්ම තමයි මේ කඩේ කරන්නේ. ඉතින් ලංකාවේ ගොඩක් අය නතානියාවට නගරවල ඉන්න ගොඩක් අය මෙතනට ඇවිල්ලා බඩු අරගෙන යනවා. ලංකාවේ ගොඩක් බඩු ගන්න ඉන්නේ මෙතන. ඉතින් අපේ අද කඩේ ඇරලා නතානියා කඩේ ඇරලා අයියලා කීප දෙනෙක් ඉන්නවා මට වඩා පරණ අවුරුදු 10 15 ඉඳලා ඊශ්‍රායලේ ඉන්නේ. ඉතින් යාළුවෙන් අදහස් අරගෙන බලමු. ඔයාලත් මේ අදහස් බලන්න මොනවද මෙයාලා කියන්නේ කියලා. මේ ඉන්නේ කුමාරయ్య නම් මේ ඇවිල්ලා අවුරුදු 13ක් ඉතින් ඊශ්‍රායලේ නොදන්න තැනක් නෑ නොදන්න කෙනෙක් නෑ. කුමාරయ్య දැන් මේ ලොකු කතන්දරයක් යනවනේ දැන් මේ ලංකාවේ මේක ඊශ්‍රායලේ නිකන් මුළු ඊශ්‍රායලෙම ගෙනියනවා වගේ දැන් මේ කඩේ කරන්නේ නෑනේ ගෙනිය අරන්නේ කඩේ අරන් ඉන්නේ මිනිස්සු බඩු ගන්න කඩේට එනවා. ඉතින් මේ කුමාරయ్య මොකද කියන්නේ? ඉතින් මේ ලංකාවේ ඉන්න අපේ හිතවතුන්ට නෑදෑයන්ට අම්මලා තාත්තලාට මම කියන්නේ මල්ලි ලංකාවේ ඉන්න කට්ටිය කිසි දෙයකට බය වෙන්න බෑ. මේ රටේ ආරක්ෂාව අතින් 100%ක් සුරක්ෂිතයි. මේ කට්ටිය කියන ආරක්ෂක වැඩපිළිවෙළවල් අපි පිළිපදිනවා නම් මේක හුඟක් වෙලාවට මේ ලංකාවේ තියෙන මාධ්‍ය ආයතන දෙක තුනකුයි YouTube කාර්යෝ ටිකකුයි තමයි මේක මවන්නේ බිල්ලු. හරි උන් කියන්නේ තනි කර බොරු. ඊශ්‍රායලේ දැකලත් නැහැ, ඉරානේ දන්නේ නැහැ, මැප් එකකින්වත් දැකපු නැති උන් තමයි මේක. ටීවී එකට ඇවිදින් එක එක දේවල් කියන්නේ. උන් ඇවිල්ලා මේ අරතරමේ ගාසා කොහෙදවත්, පලස්තීනේ කොහෙවත්, ඊශ්‍රායලේ කොහෙවත්, ඉරානේ කොහෙවත් ඔය මොකුත් දන්නේ නැහැ. හැබැයි YouTube වලිනුයි ප්‍රධාන channel තුන මම දැක්ක හිරු එකේ ඊයේ දාලා තියෙනවා මේ චීනේ ගහපු එකක් මෙහෙ මොසාඩ් එකට ගහවිලා. අමු බොරු. උන් කිසි දෙයක් දන්නේ නැහැ. ඔය මාධ්‍ය ආයතන ඔක්කොම තහනම් කරනවා ලංකාවේ. එච්චරයි. මෙහෙ මිනිස්සු ඇත්තටම සුරක්ෂිතයි. මේ ඉන්න කට්ටිය පරිස්සමට ඉන්නවා හැමෝම. මේ කට්ටිය මේ රටෙන් දෙන ආරක්ෂක විධිවිධාන අපි හරියට පිළිපදිනවා නම් අපි ඇත්තටම සුරක්ෂිතයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ඉන්න කට්ටියට කියන්නේ පවුල් වල කට්ටියට බය වෙන්න එපා. මම අවුරුදු 13ක් විතර මෙහි ඉන්නේ. කිසිම හානියක් නැහැ. මෙහෙට මේ ගහනවා කියනකොට එලාම් වදිනකොට කට්ටිය ෆෝන් අරගෙන එළියට පැනලා වීඩියෝ කරනවා. ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. ඒ වීඩියෝ වල ලංකාවට ත්‍යාග කරලා ඔය ත්‍යාග කරන එක තමයි අම්මලා තාත්තලා දිමාපු හැමෝම තාමතුනේ බය වෙන්නේ. ඒක තමයි ප්‍රධානම දෙයක් මාධ්‍යයෙන් එක ලොකු කරලා දෙනවා. ඉතින් මෙහි ඔය කියන තරම් ප්‍රශ්න නැහැ. ඔය 100ක් එව්වත් ඕනනම් එකක් දෙකක් වැටෙවි. ඉතින් ඊට ඔක්කොම උඩ ප්ලාස්ටික්. එතකොට මේ වගේ කලින් මේ වගේ ඉස්සරහේ අනන්තවත් දේවල් වෙලා තියෙනවා නේ. මීට වැඩි ලොකු දෙයක් ඇතුණා ගාසාවලත් එක්ක විතරක් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවෙත් අපි සෑහෙන දෙයකට මුහුණ දුන්නා. මම ඇවිල්ලා අවුරුදු 10ක් විතර වෙනවා. අපේ ගෙදර කතා කරලා කියනවා අඬනවා එන්න කියලා මේ ගෙදර එන්න ජීවත් වෙලා ඉන්නෝනේ ඔක්කොම ගන්න. නමුත් ඔය කියන තරම් මෙහි එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. මට කියන්න තියෙන්නේ එච්චරයි. දැන් මං ඉන්නේ නතානියා වල තියෙන ග්ලෝබල් රෙමිට් බැංකුව ඉස්සර අපි ගොඩක් ශ්‍රී ලාංකිකයෝ ඊශ්‍රායලීන ශ්‍රී ලාංකිකයෝ ග්ලෝබල් රෙමිට් බැංකුවෙන් තමයි තමන්ගේ බැංකුව කටයුතු කරගන්නේ. ඉතින් මෙයාලා තමයි ලංකා බැංකුවේ BOC බැංකුවේත් හැටන් නැෂනල් බැංකුවේත් HNB බැංකුවේ නියෝජිතයෝ හැටියට ඊශ්‍රායලේ ඉන්නේ. ඉතින් බැංකුවත් අද ඇරලා තියෙනවා සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන යනවා. ගොඩක් ලාංකිකයෝ වෙලේ සාමාන්‍ය විදිහට එදිනෙදා කටයුතු කරගෙන යනවා. ඉතින් මේ වගේ වාතාවරණයක් තමයි ඉතින් ඊශ්‍රායලේ මේ වෙද්දි තියෙන සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරගෙන යනවා. ඔය මාධ්‍ය වල පෙන්වනවා වගේ ලොකු අතිශෝක්තියෙන් පෙන්වන දේවල් නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ ඉක්මනටම විසඳෙයි කියලා තමයි අපි හැමෝගෙම බලාපොරොත්තු. ගොඩක් වෙලාවට විශ්ලේෂකයෝ කියන විදිහට දවස් 4ක් 5ක් නැත්නම් සතියක් වගේ ඇතුළත මේ සියලු ප්‍රශ්න විසඳෙයි කියලා තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලංකාවෙන් හැමෝටම කියනවා ඊශ්‍රායලේ ඉන්න ලාංකිකයෝ ගැන ලොකුවට බය වෙන්න එපා. එයාලා හැමෝම පරිස්සමට ඉන්නවා. හැමෝම දැනුවත් වෙලා ඉන්නේ ආරක්ෂාව ගැන. ඒ වගේම ඊශ්‍රායලේ ඉන්න මගේ මිතුරන්ට මතක් කරනවා අනවශ්‍ය අනතුරුදායක දේවල් කරන්න යන්න එපා. ආරක්ෂාකාරීව අනතුරු ඇඟවීම් ලැබෙනවම ආරක්ෂක තැන් වලට ගිහිල්ලා ඒ විදිහට කටයුතු කරන්න කියලා. ඉතින් ආයේ දවසක හම්බ වෙමු. වීඩියෝ එකකින් මොන හරි දැනුවත් කිරීමක් තිබ්බොත් ආදරෙන් මතක් කරනවා මගේ channel එකට subscribe කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙහා comment තීරුවේ ලියන්න. ඉතින් ආයේ දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්, ජයග්‍රාහී දවසක්. ආයිබෝවන්. 360 with the Mash.